වෙනකොට අපි මේ මැතිවරණයට පළාත් පාලන ආයතන 337ක පළාත් පාලන මැතිවරණයක් කරනවා. ඒ පළාත් පාලන ආයතන 337 සඳහාම අපි මේ වෙනකොට පොදුදා තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම අද දිනේ අපුරහම මේ ආයතන 307ටම අදාළව නාම යෝජනා අසල් කිරීම සිද්ධ වෙනවා. ඔබතුමාලා නම් කියන්නේ නාම යෝජනා අසල් කාර්යාලයේ මැද ඒ වගේම අපුරහම අද අපේ ප්‍රාදේශීය කාර්යාලවල සර්වජන බලයේ පළාත් පාලන විවස්ථාපන අපේ නාම යෝජනා අසල් කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම හෙට දිනේ සිට 20 වෙනිදා දක්වා ඒ දිස්ත්‍රික්කවල සම්මාන නායකයන් විසින් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවලදී මේ නාම යෝජනා සම්පූර්ණ කරන ලද නාම යෝජනා පත්‍ර බාර දීම අපි හෙට දිනේ සිට ආරම්භ කරනවා. ඒ කියන්නේ විවිධ පක්ෂ නියෝජනය කරපු මේ නියෝජිතයන් තමයි ඔබතුමාලා සමග මේ එකතු වෙලා ඉන්නේ මේ සර්වජන බලයට. ඒ කියන්නේ තවත් මේ කියන්නේ වෙනත් පක්ෂවල ඉල්ලීමක් තියෙනවද? සර්වජන බලය ඉහිලීමේම ප්‍රධාන අරමුණ එකයි. මොකද සෑම පක්ෂයකම ඉන්න කියන ව්‍යවසායකත්ව රාජ්‍ය ව්‍යවසායක මනසකින් යුත් පදයක් ඉහිලීම සඳහා සංකල්පය සඳහා කැමැත්ත දක්වන ඒ සියලුම පක්ෂවල ඉන්න අයට අපි ආරාධනා කරනවා. ඉතින් මේ රටේ සෑම ක්‍රමවේදයක්ම ආර්ථිකමය වශයෙන් අත්හදා බැලුවොත් ඒ ක්‍රමවේදයක් සාර්ථක වෙලා නැහැ. ඒකේ සෑම රටකම සාර්ථක වෙච්ච ව්‍යවසායකත්ව රාජ්‍ය නැත්නම් ව්‍යවසායකින් අධ්‍යය මගින් දීකර ඒ ව්‍යවසායකින් ලව්වා රටේ ආර්ථික ගොඩනගන පිළිවෙල ප්‍රකාරයක් වගේ දේවල් මත කියලාපු සංකල්පයක මොන කරගන්න බැරි වුණා. ඒ සංකල්පය මොළවේ පැලකිරීම සඳහා තමයි විද්‍යාවීර මැතිතුමා සර්වජන බලය දීකේ. මේ සංකල්පයත් සමග ඉන්දියට ගමන් කරන සූදානම් සියලුම පක්ෂ මොඩලයක අය මොකද මොකක්ද පක්ෂ කියනවනේ පක්ෂ නියුතු නැහැ. නිසා කලින් ඒ අය මොන පක්ෂ මොඩලයක කෙරුවත් ඒ අය අතරින් අපේ නිර්ණායක වලට ගැළපෙන අනුසිත වැඩ පිළිවෙල ඉන්දියට කරගෙන යන කල අපේක්ෂකේ යම් පිරිසක් අතරින් අපි සමුග පරිසර පවත්වලා අද ඒ තෝරාගත් පිරිස තමයි අද සම්පූර්ණ අවසන් කරන්නේ. විශේෂයෙන්ම දැන් 103 හිටපු කණ්ඩායමක් 68 ලක්ෂයක් කරන ජනාධිපති කෙනෙක් පත් කරනවා. ඒ වගේම 156ක් කරන තුනේ දෙකේ පාර්ලිමේන්තුවක් පත් වෙනවා. මෙවැනි අභියෝගයක් තියෙනකොට දැවැන්ත පක්ෂෙන් කියපු ඔබතුමාලගේ පක්ෂේ තාමත් පල්ලෙහා මට්ටමට වෙනවා. මේ පළාත් පාලන මැතිවරණවල මේ දැවැන්ත ශක්තිමත් ආණ්ඩුවකට අභියෝග කරමින් ඔබතුමාලට ලොකු ප්‍රවේශයක් ගන්න පුළුවන්ද? ආණ්ඩුවේ තත්ත්වය මොන වගේ පල්ලෙහාට වැටීමක්ද සිදු වෙන්නේ? මේකදී මේ මැතිවරණය ආණ්ඩුව කරන මැතිවරණයක් වුණා. ඒගොල්ලෝ මේ ආණ්ඩුව බලයට ඒම සඳහා භාවිතා කරපු උපකරණ මොනවද කියලා ගන්නවා. මොකද කණ්ඩායම් බලයට ඒම සඳහා දේශපාලනමය වශයෙන් නොයෙකුත් උපකරණ භාවිත කරනවා. මේ පදයට පත් වීම සඳහා උදාගත ප්‍රධානම උපකරණය තමයි බොරුව. රොබෙල්ස් න්‍යාය බොරු කියලා බලය ලබා ගැනීම තමයි මේ වදේ ප්‍රධාන උපකරණය වුණේ. ඊට තවදුරටත් ඒ රජයේම මන්ත්‍රීවරු ඉදිරියට ගියා කියන්න ඕක අපි බොරුව තමයි. බොරු කියන එක අපේ අයිතියක්. උදාහරණයක් වශයෙන් නෑ. නමුත් අපි බලය ලබා ගැනීම සඳහා බොරුව තමයි ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා තරකට මේ රජයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරලා දුන්නා. අද මේ රටේ ඡන්දෙ දීපු සිංහාරේ රජයට පැහැදිලි වෙලා තියෙනවා. නමුත් ඒ අය ඡන්ද දෙන්න නැත්නම් නෑ. නමුත් දුන්නත් නැත්නම් පැහැදිලි වෙලා තියෙනවා බලයට පත් වීම සඳහා විශාල බොරු ගොඩක් කියලා. විශාල බොරු බලාපොරොත්තු ගොඩක් එක පෑන් පාරින් නොයෙකුත් දේවල් කරන බව සඳහන් කරනවා. එක පෑන් නොයෙකුත් දේවල් ලබා දෙන බවට පොරොන්දු වෙලා අද ලබා දී ප්‍රවදේ විදව ගණන් කිරීම සඳහා පුරා පත්‍රිකාව පමණක් වෙන තත්ත්වයට අදපත් වෙලා ජාතික ආරක්ෂාව වැඩි ලෙස ඉදවෙන්න තියෙනවා. අද අවශ්‍යක කවුරු හරි දෙන්නේ ඉලාප කරනවා. නම් දෙක විතරයි අපිට ඔබතුමාලගේ ප්‍රොෆෙසර්ලින් බලා ගන්න තියෙනවා. ඉන්නපතා මාතාරය විශේෂ ලෙස සක්‍රිය වෙලා තියෙනවා. විවිධ හමුදාවේ ඉස්ලාමික සොදාදුවක් ඒකට සහභාගී වෙන තත්ත්වයකට පත්ලා තියෙනවා. ආරක්ෂක තත්ත්වයට වැඩි අපිට මේ බුද්ධි ජාලය දැඩි ලෙස පිළිලා තියෙනවා. අපරාධකරුවන් විතරක් නෙමෙයි. ඉතින් පොලිස් පරිමාවවා අද හොයාගන්න බැරි තත්ත්වයකට මේ බුද්ධි අංශ අවාක්ු දීලා මරපතල ආරක්ෂාවට තරගෙන මාර මතකයි මෙවැනි තත්ත්වයක් දාවුණා යහපාලන රාජ්‍ය යටතේ. එම තත්ත්වයේ බුද්ධිතොරතුරු ඒකක සහ ජාතික ආරක්ෂාව දිල වැටිච්ච ඒ කාල සීමාව
ඒක අවසාන වුණේ තාම නරක අත්දැකීමක් අපි සිදුදාට ලබා දෙමින් පාස්කු බෝම්බේ පුරවා හැරෙයි. දැන් මේ ජීවන මොළ කාර්ය ආකාරය මේ කාර්ය කරනවා කියලා බෝම්බේ කියලා ගමු කරගන්න බැරි වුණා. ඒක දුක උදාහරණය ශ්‍රී ලංකාවේ ආරක්ෂක පිළිගුණා. ඒ වෙනිම තත්ත්වයක් කරාද මම පස්සලා කියනවා. නිසා රාජික ආරක්ෂාව කාටකි පිළිගෙන කොට ජනතාවට ලබා දීපු පොරොන්දු පිළිබඳව ජනතාවට විශ්වාස භංගත්වයට කපිලා ඉතින් මේකේ මේ පළාත් පාලන කිව්වොත් ඒකලා මේකේ ප්‍රතිඵලේ ඒ විශ්වාස භංගත්වය වෙනුම් කරයි කියන එක අපිට කල්පනා කරන්න ඕනේ. ඒ වගේම